අද අපි කතා කරන්න යන්නේ නිකම්ම මිකම් නීති 16ක් ගැන නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. මේක ශක්තිමත් ස්වාධීන චරිතයක් ගොඩනගා ගන්න පාර පෙන්වන Tamanට මානන් නිවුණු නීති සංග්‍රහයක් හදා ගන්න උදව් කරන මඟ පෙන්වීමක්. ඇත්තටම ජීවිතේ දිහා බලන අලුත්ම විදිහක්. මෙන්න මේ වාක්‍යය තමයි මේ සම්පූර්ණ කතාවේම හදවත මගේ. බැටළුවෙක් සහ සිංහෙක් අතර තියෙන තේරීම. ඒ කියන්නේ රංචුව යන පාරෙම කිසිම දෙයක් ප්‍රශ්න නොකර අනුගමනය කරන කෙනෙක් වෙනවද නැත්නම් තනිවම වුණත් හරි දේ වෙනුවෙන් නැගී සිටින තමන්ගේම පාරක් කපා ගන්න කෙනෙක් වෙනවද කියන අභියෝගය. ඉතින් මේ නීති 16ම දිගහැරෙන්නේ ඔය කියපු මානසිකත්වයන් දෙක වටා තමයි. සිංහයාගේ මාවත සහ බැටළුවාගේ මාවත. අපි දැන් බලමු කොහොමද මේ මාර්ග දෙක ඇත්තටම එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. මේකේ මේ වෙනස හරිම පැහැදිලිව පේනවා නේද? බැටළුවාගේ ලෝකේ හැම දෙයකම වග කියන්න ඕන අනිත් අය එහෙමත් නැත්නම් ඉරණම වගකීමක් ගන්න බෑ හැම වෙලෙම එකෙන් පැනලා යනම. හැබැයි සිංහයා එහෙම නෑ. තමන් ගත්ත තීරණයක ප්‍රතිඵලය හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ අයිතිය සම්පූර්ණ වගකීම තමන්ගේ කරට ගන්නෝ මුළු ලෝකෙම විරුද්ධ වුණත් හරි දේ වෙනුවෙන් පර්වතයක් වගේ හිට ගන්නවා. මෙන්න මේ දෙකෙන් එකක් තෝරා ගැනීම තමයි පළවෙනි පියවර. හොඳයි. දැන් අපි යොමු වෙමු මේ නීති සංග්‍රහයේ අත්තිවාරයමටම. මේ කොටසේ තිරින්නේ චරිතයක පදනම. ඒ කියන්නේ වචනය සහ අවංක භාවය. මේවා සාකච්ඡා කරලා තර්ක කරලා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ තමයි හැම දෙයකම කොඳුනාරටිය. මෙතන තියෙන පළවෙනිම සහ වැදගත්ම දේ තමයි කෙනෙක්ගේ වටිනාකම මනින්නේ දෙන වචනය. පොරොන්දුවක් දුන්නත් මොන දේ වුණත් ඒක ඉටු කරන්න ඕනේ. ඊළඟට සත්‍ය ඇත්ත කතා කරන්න. එහෙම බැරිම නම් නිහඬව ඉන්න. මොකද බොරුව කියන්නේම දුර්වලකමක්. අන්තිමට Tamanගේ තීරණවල අයිතිය ගන්න. ප්‍රතිඵලය මොකක් වුණත් ඒකට මුහුණ දෙන්න. මේ ටික තමයි අත්තිවාරය. මෙන්න මේ කියමනේ නර අදහස තවත් දියුණු වෙනවා. හිතලා බලන්න සල්ලි නැති වුණොත් ආයෙත් උපයන්න පුළුවන්. ඒත් ශරීරයට කෙනෙක්ගේ කීර්ති නාමයට කළු පැල්ලමක් එකතු වුණොත් ඒක සෝදලා අරින්න පුළුවන්ද? බෑ. ඒක සදාකාලිකයි. ඒ නිසා තමයි ශරීරය කියන්නේ කෙනෙක්ට තියෙන්න පුළුවන් වටිනාම වස්තුව. හරි. දැන් අත්තිවාරම ශක්තිමත්. ඊට පස්සේ අපි එළියට බහිනවා. ඒ කියන්නේ සමාජය කියන ක්‍රීඩා පිටියට අපි බලමු මේ නීති සංග්‍රහය අනුව අනිත් අයට එක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ හරිම සරල නීති තුනක්. 1. ගෞරවය දෙන්න ගෞරවය ලබන්න. ඒක හරියට කණ්ණාඩියක් දිහා බලනවා වගේ දෙන දෙමයි ආපහු ලැබෙන්නේ. 2. තමන්ගේ වටේ ඉන්න අය ගැන කුඩක් සැලකිලිමත් වෙන්න. පහළට අදින අයව අතහරින්න, ඉහළට ඔසවන අයව ලං කරගන්න. 3. කරුණාවන්ත වෙන්න. හැබැයි කවදාවත් පාපිස්නක් වෙන්න එපා. උදව් කරන එකයි තමම පාවිච්චි වෙන්න දෙන එකයි කියන්නේ දෙකක්. අන්න ඒ සීමාව දැනගන්න ඕනේ. ගැටුම් ගැන මෙතන තියෙන පැති දෙකක් තියෙන ප්‍රතිපත්තියක්. පළවෙනි පැත්ත කවදාවත් ගැටුම් හොයාගෙන යන්න එපා. හැම විටම සාමකාමීව ඉන්න. හැබැයි දෙවෙනි පැත්ත තමයි කවුරු හරි තර්ජනයක් විදියට ඉස්සරහට යනවනම් ඒ ගැටුම එකපාරින් තීරණාත්මකව ඉවර කරන්න. ආයෙත් ඒ ප්‍රශ්නේ ඔලු උස්සන්න ඉඩ තියන්න එපා. ඒ කියන්නේ සාමයට ආදරේ ඒත් තමව ආරක්ෂා කරගන්නත් හොඳටම දන්නවා. හොඳයි. දැන් අපි කතා කරේ පිටත ලෝකය ගැනනේ. දැන් අපි හැරෙන්නේ ඇතුළට. ඒ කියන්නේ තමන්ගේම මනස ඇතුලේ තියෙන බලකොටුව ගැන. අභ්‍යන්තර ශක්තිය, විනය සහ මානසිකත්වය ගොඩනගා ගන්න හැටි ගැන. ඇත්තම කිව්වොත් මේක තමයි අමාරුම ඒ වගේම වටිනාම කොටස. මොකද්ද මේ සැබෑ ශක්තිය කියන්නේ? ඒක කෑ ගහන එකවත් අනිත් අයට බලය පෙන්වන එකවත් නෙවෙයි. නියම ශක්තිය කියන්නේ ජීවිතයේන ලොකුම කුණාටුව මැද්දේ වුණත් පොඩ්ඩක්වත් කම්පා නොවි සංසුන්ව ස්ථාවරව ඉන්න පුළුවන් හැකියාව. අන්න ඒක තමයි නියම පාලනය. ඉතින් ඔය බලකොටුව හදන්න ඕන කරන gadol ටික තමයි මේ. අඩුවෙන් කතා කරලා වැඩිය නහගෙන ඉන්න. දැනුම එන්නේ එතනින්. මුදල් වල වහලෙක් වෙන්න නැතුව මුදල් වල ස්වාමියා වෙන්න ඒක පාලනය කරන්න. තනියම හරින්න සිද්ධ වුණත් හරි දේ වෙනුවෙන් ඒ තනිකම බාර ගන්න. ඒ වගේම වරදක් වුණාම ඒක පිළිගන්න බය වෙන්න එපා. මොකද දුර්වල මිනිස්සු විතරයි තමන්ගේ වැරදි හංගන්න හදන්නේ. හරි. අපි මෙච්චර වෙලා කතා කරපු හැම නීතියක්ම හැම අදහසක්ම එක තැනකට එකතු වෙන මේ සම්පූර්ණ දර්ශනයම කූට ප්‍රාප්තියටයි දැන් අපි ඇරිලා ඉන්නේ. මේ තමයි අවසාන සහ බලවත්ම නීතිය. හැබැයි ඒ අවසාන කාරණයට යන්න කලින් මෙන්න මේ ප්‍රශ්නේ ගැන මොහොතක් හිතන්න. මේ අපි කතා කරපු සිංහෙක්ගේ වගේ චරිතයක්. ඒක අපිට උරුමෙන් ලැබෙන දෙයක්ද? එහෙම නැත්නම් අපිම දහඩිය මහන්සියෙන් විනයෙන් ගොඩනගා ගන්න ඕනේ දෙයක්ද?
පිළිතුර තමයි මේ කටුක හැබැයි නිස්සක ඇත්ත. මේ ශක්තිය, මේ පෞරුෂය උපැන්න සහතිකයේ ලියලා එන දෙයක් නෙමෙයි. ඒක කාගෙන්වත් ලැබෙන උරුමයක් නෙමෙයි. ඒක තමන්ගෙම නීති, තමන්ගෙම විනය පාවිච්චි කරලා දවසින් දවස ගඩොලින් ගඩොල තමන්ම ගොඩනගා ගන්න ඕන නිර්මාණයක්. ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ තමන් අතේමයි. ඉතින් මේ හැම දෙකින්ම ගන්න තියෙන අවසාන පණිවිඩය තමයි මේ. නිකම්ම ජීවත් වෙන්නේ නැතුව තමන්ගෙම නීතිමාලාවක් හදාගන්න. ඒ අනුව පැහැදිලි අරමුණක් ඇතිව ජීවත් වෙන්න.